श्रेणीय द्वादरवाගේ නිර්මාණ ප්‍රදර්ශනය ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව දරුවන් පාසලේදී කරන නිර්මාණ එකතු. හරිම ලස්සනයි ඈ. කවුද මේ ළමයා? මේ මොනවද මේ ගොඩක් හදලා හොඳයි. කවුද මේ බස් එක ඇදුවේ? මේ බස් එක? මේ බස් එක? නියමයිනේ. ජපනි කියලා බබෙක් මේ හදලා තියෙන්නේ. ඔව්. ඔව් ඒක සරයක් බලමු. ඔව්. හොඳ ලස්සන නිර්මාණයක්. කවුද හදන්න උදව් කරේ? අප්පච්චි. රයිට්. නියමයි. තාමත්ම ලස්සනයි ඒ නිර්මාණය. ඉමාෂි මොනවද හැදුවේ? නිර්මාණ ගොඩක් තියෙනවා නේ. එතන තියෙනවා කුරාංගලක් නේද? වඩින් මට පඩි අවස්ථාවක් තියෙනවා. ඒකනේ අපේ එක ශ්‍රේණියේ මැඩම් කෙනෙක් ඉන්නවා. මේ ප්‍රදර්ශනය ගැන පොඩ්ඩක් අහලා බලමු. මේ කොහොමද මේ පහවසර දරුවන්ගේ මේ ප්‍රදර්ශනය ගැන ඔබතුමිය මොකද්ද කියන්නේ මැඩම්? ඇත්තටම පුතේ ඔයාලා විභාග ඉවර වෙලා ගත්ත අත්දැකීම් ගැන මට පාර සතුටක් තියෙනවා. හරිම ලස්සනයි. හරිම නිර්මාණ ටිකක් මම දැක්කා. බොහොම ස්තුතියි මැඩම්. මේ මගේ පන්තියේ ළමයි ටික මේ හදලා තියෙන්නේ. ඔව්. මේක මේ අලුත්ම නිර්මාණයක්. මේක ඇමරිකාවේ තියෙන නිර්මාණයක් මේ හදලා තියෙන්නේ. මෙන්න බස් එකක්. මේ බස් එක හදලා තියෙන්නේ කවුද කියලා අපි බලමු පොඩ්ඩක්. පුතේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔයාගේ නම මොකද්ද පුතේ? හේචාන්. හේචාන් ලස්සන තනියමද මේක හැදුවේ? තනියම නේද හැදුවේ? රයිට්. හොඳයි ලස්සනයි. හරිම ලස්සන බස් එකක්. ලයිට් දාලා බස් එකේ තියෙන සියලු අංග දාලා තියෙන්නේ ඒකේ. ඔව් මේක මොකද්ද පුතේ? මොකද්ද? washing machine එක. ප්ලේන් එකක් නේ. අසිත් කොහොමද බස් එක?
right well done මේක අපි අසිත් පුතා හදලා තියෙන්නේ CTV බස් එකක් මට හිතෙන්නේ ඔව් මොකද පුතේ මේක මට පොඩ්ඩක් විස්තර කරන්න බලන්න ගුවන් යානා ගෙනියන එකක් මේක නැවද්ද මේක හදිසි යුදමය තත්වයකට පාවිච්චි කරන එකක් නේ right ඔන්න ඔය ආකාරයට තමයි පහ ශ්‍රේණියේ දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ මේ ආච්චිලා ටිකක් ඇවිල්ලා ඉන්නවා මේක බලන්න